සමහර වෙලාවට අපි හිතනවා එක දවසට ලොකු වැඩක් කරන්න ඕනේ කියලා. ඒත් ජීවිතේ ලොකු වෙනස්කම් වෙන්නේ දවසින් දවස කරන පුංචි පියවර වලින් කියලා ඔයා දැනගෙන හිටියද? මං පොඩි කතාවක කියන්නම්. සූර්යයා තවමත් නැගී යමින් තිබුණා. හරිතකෙත සම්පූර්ණයෙන්ම තෙතමනෙන් පිරීලා. දිලිසෙන මෙටි තැන්වලටත් කොළවලටත් ආලෝකය වැටි තිබුණා. ඒ මෙදින් කුඩා කුහුඹුවෙක් හෙමින් ගමන් කළා. ඇය ඊතා සැලකිල්ලෙන් වටපිටාව බලමින් යනකොට එකම එක දානේ ඇටයක් හම්බ වුණා. ඒක ඇගේ හිසටත් වඩා ලොකුයි. ටිකක් නැවතිලා ඇය ඒක උස්ස ගන්න උත්සාහ කළා. අමාරුයි. බරයි. ඒත් ඇය උත්සාහය අතහැරියේ නැහැ. පියවරෙන් පියවර. හිමින් නිශ්ශබ්දව ඇය ඒ දානේ ඇටයේ ගෙදරට ගෙන ගියා. අවසානයේ ගෙදරට ළඟා වෙලා ඇය ඒක ඇතුළට දාලා ටිකක් විවේක ගත්තා. ඇගේ හදවතට පොඩි සතුටක් දැනුණා. ඒ දවසට ඇය කරපු වැඩ ඉවරයි. ඊළඟ දවසෙත් ඇය එළි වෙනවත් සමගම නැගිටියා. නවත්ින්නේ නැතුව ආයෙත් කෙතට ගියා. ආයෙත් දානයක් හොයාගත්තා. එහෙමම හැම දවසකම එක දානයක් හෙමින් ඉවසමින් අතහැරන් නැතුව ගෙදරට ගෙනිච්චා. එක දවසක් තනකොට පෙට්ටක් ඒක බලලා hina වුණා. කුහුඹුවේ ඇයි මේ තරම් මහන්සි වෙන්නේ? එකක් ගෙනියන්නේ මන්ද? එකවර ගොඩක් ගන්න බැරිද? කියලා හුවා. කුහුඹුවා hina වෙලා කිව්වා මම දවසකට එකක් ගෙනියලා. ඒත් මම එක දවසක්වත් අත්හැරින්නේ නැහැ. තනකොට පෙත්තා හිස හුලවලා hina වෙලා යන්න ගියා. ඔහු දවස පුරාම පැන සෙල්ලම් කළා. ඒත් කුහුඹුවා ඇය ආයෙත් තම වැඩේ කරගෙන ගියා. සමහර දවස්වල උණුසුම් වැඩි. සමහර දවස්වල සුළඟ බලවත්. තවත් දවස්වල වැසි වැටුණා. ඒත් ඇය නවතුනේ නැහැ. ඇය මොටිවේෂන් එකත් එනකන් ඉන්නෙත් නැහැ. ඇය හුරු පුරුදු පමණ කරගෙන ගියා. එක දානේ ඇටයක් හැම දවසකම ගෙදර ගෙනිච්චා. දවස් ගෙවුණා. සති ගෙවුණා. මාස ගෙවුණා. හෙමින් නිශ්ශබ්දව කුහුඹුවාගේ ගෙදර තුල දානය එකතු වෙමින් ගියා. ශීත කාලය ආවා. කෙත හිස්සුණා. කාම හොයාගන්න බැරි වුණා. තනකොට පෙට්ටා බඩගින්නේ සීතලේ අමාරුවෙන් කුහුඹුවාගේ ගෙදරට ආවා. ඔහු දොර ටට්ටු කළා. කුහුඹුවා දොර අරින්න. තනකොට පෙත්තා ඇතුළ බලනකොට ඔහුගේ ඇස් පුලුල් වුණා. ඇතුලේ දානය පිරී තිබුණා. මේ තරම් එකතු කළේ කොහොමද කියලා ඔහු ඇහුවා. කුහුඹුවා සෙමින් කිව්වා මම එක දවසකදී මේක කරේ. මම දවසකට එක දානයක් ගත්තේ. එදා තනකොට පෙත්තාට එක ලොකු පාඩමක් තේරුණා. ලොකු දේවල් එක දවසින් කරන්න බෑ. පුංචි පියවර දවසින් දවස එකතු වෙලා ලොකු දේවල් වෙනවා. ඒ නිසා අද ඔබට ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. එක පුංචි පියවරක් ගන්න. අද එක දානයක් ගන්න. හෙට තවත් එකක්. එහෙම කරගෙන ගියොත් එක දවසක ඔබට තේරෙවි. ඔය පුංචි පියවර තමයි ලොකු සාර්ථකත්වයක් ගොඩනගලා තියෙන්නේ කියලා.